ආයිබෝවන් ළමයි සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන තවත් එක් වැදගත් වගේම රසවත් කොටසක් තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලගේ සාහිත්‍ය සංග්‍රහයේ පොතේ කෙටි කතා දෙකක් තියෙනවා. ඒ කෙටි කතා දෙක තමයි දියමන්ති මාලය සහ අපට වැසිකිළියක් කියන කොටස් දෙක. ඉතින් ඒකෙන් මම මේ වීඩියෝ එක තුලින් දියමන්ති මාලයේ කොටස ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කොටස අවසානයේ ඔයාලට මේ කොටසෙන් අහන ඕනෑම ප්‍රශ්නයකට සාහිත්‍ය සංග්‍රහය ප්‍රශ්න පත්‍රයේ ඕනෑම ප්‍රශ්නයකට මේ කොටසින් අහන ඕනෑම ප්‍රශ්නයකට ඔයාලට සාර්ථක උත්තර ලියා ගන්න අවශ්‍ය කරන දැනුම එකතු වෙයි කියන එක මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මුලින් ඉඳලා අගට වීඩියෝ එක හොඳින් බලන්න. ඒ වගේම ඔයාට අවශ්‍ය කරුණු කෙටියෙන් සටහන් කරගන්න අවශ්‍ය පොයින්ට්ස් සටහන් කරගෙන ඒවා ඔලුවට දාගන්න පාඩම් කරගන්න. එතකොට ඔයාට මේ කොටස කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට ඔලුවට දාගෙන අවබෝධයෙන් මේ කොටසින් අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න පහසු වෙනවා. ළමයි මේ මං කියවනේ සාහිත්‍ය සංග්‍රහය ඔයාලගේ පොතේ කෙටි කතා දෙකක් තියෙනවා. කෙටි කතා දෙක තමයි දියමන්ති මාලය සහ අපට වැසිකිළියක් කියන පාඩම් දෙක කොටස් දෙක කියලා. එතකොට අපි කෙටි කතාවක් කියන්නේ මොකක්ද කියන එක මේ කොටස් දෙකටම අදාළව පොදු ඉගෙන ගමු. මේ වීඩියෝ එක තුලින් මම ඒක ඉදිරිපත් කරන්නම්. මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ දියමන්ති මාලය කොටස ගැන විතරයි. අපට වැසිකිළියක් කොටස මම වෙන වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. නමුත් ඒ දෙකටම පොදුවේ කෙටි කතාවක් කියන්නේ මොකක්ද කියන එක අපි මේ කොටස තුලින්ම කතා කරමු. ඔයාලා අවශ්‍යයි ඉන්නවා නම් මේක ලියාගෙන හරි පාඩම් කරගන්න. මොකද ඔයා විචාරයේ ප්‍රශ්නයක් එහෙම මේ කොටස් දෙකෙන්ම ඔය කියන්නේ දියමන්ති මාලෙන් හරි අපට වැසිකිළියක් කියන පාඩමින් හරි විචාරයේ ප්‍රශ්නයක් අහලා තිබිලා ඔයා ඒක තෝරගත්තොත් ලියන්න ඔයාට වැදගත් වෙනවා කෙටි කතාවක් කියන්නේ මොකක්ද කියන දේ ගැන දැනගෙන ඉන්න එක. ළමයි කෙටි කතාවක් කියලා කියන්නේ ඒකීය සිද්ධියක් වටේ ගෙතුන එක හුස්මට කියවලා ඉවර කරන්න පුළුවන් ප්‍රබන්ධ ඛණ්ඩයකට. ඒ කියන්නේ මේ කෙටි කතාව අර ෂෝට් ඇන්ඩ් ස්වීට් කියලා කියන්නේ අපි ඒ කියන්නේ වැඩි ලොකු නෑ සරලයි පොඩි පිටු ප්‍රමාණයක් තියෙන කෙටි කතාවකට නව කතාවක් වගේ නෙමෙයිනේ. ඉතින් ඒ හින්දා තමයි කියන්නේ මොනවා හරි සිද්ධියක් මුල් කරගෙන ඉක්මනින් කියවලා ඉවර කරන්න පුළුවන් ප්‍රබන්ධ ඛණ්ඩයකට තමයි කෙටි කතාවක් කියලා කියන්නේ. ඒ වගේම තව විදිහකට අපිට කියන්න පුළුවන් එක් සිද්ධියකට හා එක් තැනැත්තකට සංග්‍රහ කරන සැබෑ කලාව කෙටි කතාවයි කියලා. ඒ කියන්නේ කවු මොනවා හරි සිද්ධියක් මුල් කරගෙන කවුරු හරි තැනැත්තෙක් පාදක කරගෙන තමයි රචනා වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය දෙක ඔයාලා ඔළුවේ තියාගන්න කටුවට හරි ලියාගෙන පාඩම් කරගෙන තියාගන්න. හරි එහෙනම් අපි යමු අපේ පාඩමට. අපි කතා කරන්නේ අද දියමන්ති මාලයේ කොටස ගැන. දියමන්ති මාලයේ කොටස ගැන කතා කරන්න අපි පාඩමට යන්න කලින් මම ඔයාලගෙන් ආදරෙන් දෙයක් මතක් කරනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක තාමත් ඔයා subscribe කරලා නැතුව නම් බලන්නේ subscribe කරලා channel එකට එකතු වෙන්න. ඒ වගේම අපේ මේ channel එකේ playlist එකේ තියෙනවා ඔයාලගේ يعني මේ සාහිත්‍ය සංග්‍රහය පොතට අදාළව අනිත් පාඩම් ටිකත් ගිහින් ඒවත් බලන්න. ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරලා තියන්න. ඉතින් ඒක ගැනත් මතක් කරමින් එහෙනම් අපි යමු පාඩමට. දියමන්ති මාලය. දියමන්ති මාලය කියන කොටස ගැන ඒ කියන්නේ අපි කතාව ගැන කතා කරන්න කලින් මේකේ රචකයා ගැනත් අපි කතා කරලා ඉන්න ඕනේ. ඒක අපිට වැදගත් වෙනවා විචාරයේ ප්‍රශ්නයක් ලියද්දී. ඒ වගේම කෙටි ප්‍රශ්න වලට අහලා තිබුණොත් ඒ දැනුමට අපිට රචකයා සම්බන්ධව ඒ වපසරිය ගැන දැනුවත් වීම වැදගත් වෙනවා. මේ දියමන්ති මාලය කියන කොටස රචනා කරලා තියෙන්නේ මේ කෙටි කතාව රචනා කරලා තියෙන්නේ ගීද මෝපසං කියන රචකයා විසින්. ඔහු 1850 අගෝස්තු මාස 5 වන දින ප්‍රංශයේදී තමයි ළමයි උපත ලැබලා තියෙන්නේ. මේ ගීද මෝපසං කියන රචකයා කෙටි කතාකරුවන් අතර ප්‍රබල නිර්මාණකරුවෙකු බවට පත් වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව ඔහු විසින් කෙටි කතා 300ක් විතර රචනා කරලා තියෙනවා. ඒ අතරින් මේ ඔහු ලියපු දියමන්ති මාලය කියන කෙටි කතාව පාඨක විචාර සම්භාවනාවට පත් වූ උසස් ගණයේ කෙටි කතාවක් විදිහට සඳහන් වෙනවා. ඉතින් මේ ඔහු ලියපු මේ කෙටි කතාව සිංහලයට දියමන්ති මාලය විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ කේ.ජී. කරුණාතිලක මහතා විසින්. ඉතින් ඔන්න ඔය ටික දැනගන්න. එහෙනම් අපි යමු මේ දියමන්ති මාලයේ කතාවේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. මේ දියමන්ති මාලය කියන කෙටි කතාවේ ප්‍රධාන චරිත විදිහට මේ කෙටි කතාව කියවද්දි 3 දෙනෙක් අපිට ඇදලා ගන්න පුළුවන්. ඒ චරිත 3 තමයි ප්‍රධානම චරිතේ මැටිල්ඩාගේ චරිතේ. ඒ වගේම ඇගේ සැමියා ලොයිසල් මහතා ඉන්නවා. ඒ වගේම මැටිල්ඩාගේ පාසල් කාලේ ඉඳලා හිටපු හොඳම මිතුරිය ෆොරෙස්ටියර් මහත්මිය ඉන්නවා. ඔන්න ඔය 3 දෙනා තමයි ප්‍රධාන චරිත විදිහට මේ කතාව තුල දක්වලා තියෙන්නේ.
ඉතින් ළමයි මේ මැටිල්ඩා කියන චරිතය ඔහු සාමාන්‍ය ලිපිකරු පවුලක උපත ලබපු දුප්පත් කාන්තාවක් විදිහට තමයි සඳහන් වෙන්නේ. හැබැයි මැය ඊටාම ලස්සන රූප ස්වභාවයෙන් ලස්සන කෙනෙක්. මැටිල්ඩාගේ පවුලේ අය ගොඩක් දුප්පත්. ඒ නිසා මැටිල්ඩා වෙනුවෙන් කිසිම දායාදයක් එහෙම දෙන්න ඇය වෙනුවෙන් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් කොහොම හරි දැන් මැටිල්ඩාගේ පවුලේ අයට මෑයව විවාහ කරලා කාට හරි දෙන්න අවශ්‍යතාවය තියෙනවා. මොකද හැමදාම ඇය වෙනුවෙන් ඒගොල්ලන්ට වියපැහැදම් කරන්න වත්කමක් තිබුණේ නැති නිසා. ඉතින් මේ මැටිල්ඩටත් ඒ නිසා සිද්ධ වුණා ගෙදර අම්මා තාත්තා කියන දේකට කැමති වෙලා යන්න. මොකද ඇය වෙනුවෙන් ඉතුරු කරගත්ත දෙයක් තිබුණෙත් නැහැ. ඇගේ දෙමව්පියන්ට ඇය වෙනුවෙන් දෙන්න දායාදයක් තිබුණෙත් නැහැ මහලොකුවට. ඉතින් ඒ වගේම තමයි ඇයට ඇසුරු කරලා ආශ්‍රය කරලා ලං කර ගන්න තරමේ උසස් පිරිමි කෙනෙක් ආශ්‍රය කරන්න ඇයට වත්කමක් තිබුණෙත් නැහැ. ඇයට තත්ත්වයක් තිබුණෙත් නැහැ. ඇයට එහෙම වාතාවරණයක් තිබුණෙත් නැහැ. ඉතින් ඒ නිසා ඇගේ අම්මා තාත්තා හොයලා දෙන සාමාන්‍ය ඒගොල්ලන්ටම ගැලපෙන කෙනෙක් එක්ක විවාහපත් වෙලා යන්න ඇයට සිද්ධ වුණා. ඒ කොහොම වෙතත් මේ මැටිල්ඩාගේ චරිතය මේ සාමාන්‍ය දුප්පත් පවුලක ලිපිකරු පවුලක දුප්පත් පවුලක මේ මැටිල්ඩා ඉපදුනාට මෙයාගේ සිතුවිලි මෙයා හිතෙන් මනෝ ගහලා ඉන්නවා කියලා අපි කියන්නේ මනෝ ලෝකික ජීවත් වෙන්නේ මහ ලොකු උසස් කෙනෙක් විදියට. දැන් මැටිල්ඩාගේ තත්ත්වයේ සමානව ඉන්න අනික් කාන්තාවන්ට තිබෙන්නේ නැති ප්‍රශ්න මැටිල්ඩාට තිබුණා. දැන් අනිත් කාන්තාව සාමාන්‍ය ජීවිතයට ලැබිලා තියෙන ජීවිතත් එක්ක ඔට්ටු වෙවි ගත කරද්දී මැය හිතුවේ මගේ රූප ස්වභාවය ලස්සනයි. ඉතින් එතකොට එයා හිතුවා ලස්සන රූප ස්වභාවය ලස්සනට කාන්තාවකට තියෙනවා නම් දුප්පත් පෝසත් කියලා ભેදයක් වෙන් කරන්නේ නැහැ. එතනදී ලස්සන කියන දෙයට දුප්පත් පෝසත් ભેදයක් නැහැ. ලස්සන කියන එක කොතනත් කැපිලා පේනවා කියලා ඇය එහෙම හිතුවා. නිකන් ඇයවම නිකන් උඩඟු විදිහට වර්ණනා කරගෙන හිතාගෙන හිටියා. ලොකු මනෝ ලෝකයක ජීවත් වුණා. ලොකු ලස්සන මන්දිර, සුවිසල් මන්දිර, අතට පයට වැඩකාරයෝ, හොඳ රසමසවුලු කෑම, ඔයගේ දේවල් ඇය හිතින්ම වාගෙන හිටියා. ලොකු මිනිස්සු ආශ්‍රය කරන්න. ඒ වගේ නිකන් මානසික නිකන් මානසිකව එයා අර මනෝ ලෝකයක තමයි ජීවත් වුනේ. කෙසේ වෙතත් මෙයාගේ සත්‍ය ජීවිතයේ තිබුණ තත්ත්වෙත් එක්ක මේ මැටිල්ඩාගේ අම්මලා තාත්තලා එකතු වෙලා මැයව අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ කරන සුළු ලිපිකරුවෙකුට විවාහ කරලා දුන්නා. ඔහු තමයි මේ මැටිල්ඩාගේ ස්වාමියා ලොයිසල් මහතා. ඉතින් කොහොම හරි ඒ වගේම තමයි මේ මැටිල්ඩට හිටියා ෆොරෙස්ටියර් මහත්මිය කියලා පාසල් කාලේ ඉඳන් හිටපු මිතුරියක්. ඒ ෆොරෙස්ටියර් මහත්මියට හොඳට සල්ලි තියෙන ධනවත් කෙනෙක්. ඉතින් කොහොම හරි දැන් ඔන්න මෙයා ලොයිසල් මහත්තත් එක්ක විවාහ වෙලා දැන් ඒ ලොයිසල් මහතාගේ නිවසේ තමයි ඉන්නේ. ඉතින් ඒ ගෙදර මේ කාර්යදරියක් හිටියා. ඉතින් මේ කාර්යදරිය වැඩ කරන ආකාරය දිහා මේ මැටිල්ඩා බලාගෙන ඉද්දි ඇය මනෝ ගහනවා. හිතනවා ඇයට අතට පයට වැඩකාරයෝ ඉන්නවා. හැමදේම ළඟට ගෙනත් දෙනවා. ලොකු සුවිසල් මන්දිරයක් තියෙනවා. හොඳට ලොකුවට කර්ටන් දාලා වටපිටාවේ තියෙනවා. හැමදේම අඩුවක් නැතුව තියෙන ආකාරය හිතින්ම හොයනවා. නමුත් සත්‍ය ජීවිතේ ඇයට ඒව ලැබිලා නැහැ. ඒ වගේම තමයි මෑයගේ පුරුද්දක් තිබුණා දිනපතා ඇගේ හොඳම යෙහෙළිය ෆොරෙස්ටියර් මහත්මියව බලන්න යන්න. ඇය හැමදාම මේ ෆොරෙස්ටියර් මහත්මිය බලලා එද්දි එන්නේ මාර විදිහට දුකෙන්. මොකද ෆොරෙස්ටියර් මහත්මියට හැමදේම තිබුණා. හොඳට සල්ලි තිබුණා. අතට පයට වැඩකාරයෝ හැම දෙයක්ම තිබුණා. මැටිල්ඩා හිතින් මවපු ජීවිතේ ෆොරෙස්ටියර් මහත්මිය ළඟ තිබුණා. නමුත් ඇයට තිබුණේ නෑ. ඒ නිසා ඇය ගොඩක් කනස්සල්ලෙන් තමයි ඇයව හම්බෙලා එන හැමදාම එන්නේ. ඉතින් ඔහොම දවස් කීපයක්ම මේ විදිහට මෙයා මේ ඇගේ යාළුවා ෆොරෙස්ටියර් මහත්මියව හම්බෙලා එනකොට මෙහෙම කනස්සල්ලෙන් ආපු නිසා මැටිල්ඩා තීරණය කරා මං ආයේ යන්නේ නෑ කියලා. හරිද? මොකද ඇය හිතින් තමයි මනෝ ගහලා ඉන්නේ. ඒ වගේ ලොකු අය ආශ්‍රය කරලා ඉන්න ලොකු ජීවිතයක් ගැන. නමුත් ඇයට ඇත්තට ඒක තිබුණේ නැහැ. ඉතින් ඇය හිතින් තමන්ගේ සැමියටත් සාප කරනවා. හැම දෙයකටම සාප කර හිටියා. මට මේ වගේ කෙනෙක් නෙමෙයි ලැබෙන්න තිබුණා. මට මීට වැඩි උසස් කෙනෙක් හොයාගන්න තිබුණා. මම ලස්සනින් අඩුවක්ද? මට දුප්පත් වුණාට මට ලස්සන තියෙනවා. ඒ වගේ නිකන් හරි උඩංකෝ විදියට හිතුවේ. හරිද? එයාට ලැබිලා තියෙන දේත් එක්ක සතුටු වෙලා වැඩ කරපු කෙනෙක් නෙමෙයි. කොහොම හරි මේ කතාව තුළින් අපිට ගන්න තියෙන දේ තමයි මොනවා හරි දෙයක් Tamanට නැති වෙන්න එක ක්ෂණයක් ඇති කියන දේ. Tamanට මොනවා හරි ලැබෙන්නත්, Tamanගේ ජීවිතේ වෙනස් කරන්නත්, Tamanට තියෙන දේටත් වැඩි තවත් පහතට වැටෙන්නත් එක පොඩි ක්ෂණයක් ඇති කියන දේ මේ කතාව තුළින් අපිට පැහැදිලි වෙනවා.
ඉතින් කොහොම හරි ওই විදිහට දැන් මෙයා මේ මැටිල්ලා දැන් ඉන්නවා ගෙදර හිටියට ඔහේ ඉන්නම් වාලේ ඔහේ මොකක් හරි කල්පනා කර ලොකු මනෝපාරක් ගහගෙන තමයි ඉන්නේ කිසිම වැඩක් පළක් කරන්නේ අර يعني අතපය කුණු ගා ගන්න නිකන් අර හරි මොකක්ද දුප්පත් වුණාට නිකන් හරි පොෂ් එකට තමයි එයා ඉන්න බලන්නේ හරිද එහෙම කාන්තාවෝ ඉන්නවා අපේ සමාජේ ඔයාලත් දන්න අය ඇති ඉතින් බලන්නකො දැන් මොකද වෙන්නේ කියලා ඉස්සරහට කොහොම හරි ළමයි දැන් ඔන්න ඔහොම ඉද්දි දැන් මේ ලොයිසල් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ සුළු ලිපිකරුවෙක් විදියට තමයි රාජකාරී කරන්නේ මේ ලොයිසල් මහතා ඒ කියන්නේ මේ මැටිල්ඩාගේ මේ සැමියා හරි හොඳ කෙනෙක් ළමයි තමන්ගේ බිරිඳ වාගේ කරන ඒ කියන්නේ එයාව දරා ගන්න ඉවසිලිවන්ත ලැබෙන දෙයින් සතුටු වෙන ඒ වගේ අර යහපත් හොඳ කෙනෙක් ඒ වගේ අය අඩුවෙන ඉතින් මැටිල්ඩාගේ මොනවා හරි වාසනාවකට ඒ වගේ හොඳ මේ ස්වාමි පුරුෂයෙක් හම්බෙලා තියෙනවා. ඉතින් කොහොම හරි ඔන්න දවසක් මේ ලොයිසල් මහතා වැඩ ඇරිලා ඇවිල්ලා රාත්‍රියේ දැන් කෑම ගන්න මේසේ මත ඉඳගෙන ඉද්දී දැන් එදා රාත්‍රියේ තියෙන සුප් භාජනය අරලා දැන් මේ ලොයිසල් මහතාගේ පුරුද්දක් තමයි කොච්චරවත් තමෝන දේ තිබුණත් තමන්ගේ බිරිඳව හැම වෙලේම අගේ කරලා යව සතුටින් තියලා ලැබෙන දේ පිළි අරගෙන ඉන්න උත්සාහ කරන කෙනෙක් විදියට තමයි නිහතමානී කෙනෙක් විදියට තමයි මේකේ දක්වලා තියෙන්නේ කතාව තුළ. ඉතින් ඔහු සුප් භාජනය ඇරලා අම්මේ මං හරිම ආස සුප් මේ සුප් වලට තමයි මං හරිම ආස මං ආසම දේ මාරම රසයි කියලා එහෙම අගේ කරනවා. තියෙන දේ අගේ කරනවා. දැන් වෙන කෙනෙක් නම් සමහර අය කෙනෙක් ඉන්න පුළුවන් අපෝ මේවද අද කන්න තියෙන මේවද මේ ඔයා මොනවද ගෙදරට වෙලා කරේ එහෙම කියලා අර දොස් කියන කරන අය ඉන්න පුළුවන්. ඒ අතරේ මේ මැටිල්ඩාගේ ස්වාමි පුරුෂයා ලොයිසල් මහතා හරිම ඉවසිලිවන්ත නිහතමානී පුද්ගලයෙක් විදියට එතනදී ප්‍රචකයා විසින් පෙන්නලා දීලා තියෙනවා මොහු මේ සුබ්භාජනය අරලා බලලා හරිම සතුටින් එයාට ලැබිලා තියෙන දේ හරිම අගය කරලා තමන්ගේ බිරිඳ වගේ කරලා පිළිගන්නවා. මේ වෙලාවෙත් මේ මැටිල්ඩා කෑම මේසේ ඉඳගෙන හිටියට ඉන්නේ මනෝ ගහලා මනෝ ලෝකෙක තමයි ඉන්නේ. මේ වෙලාවේ යාට හොඳ රසමසවුලු සහිත කෑම මේසයක් උසස් තත්ත්වයේ හොඳ ධනවත් කට්ටිය වාඩි වෙලා ඉන්නවා. එකිනෙකා හොඳට කතා කරමින් කෑම කමින් hina වෙමින් අර එහෙම අර කෑම කන ආකාරය ඒ වගේම කෑම මේසය තුල කිසිම දෙයක් අඩුපාඩු නැතුව හැමදේම මස් මාංශ හැමදේම තියෙන ආකාරය වටපිටාවේ හොඳ ලොකුවට හොඳ ලස්සන කර්ටන් දාලා එහෙම අතට පයට වැඩකාරයෝ ඉන්න ආකාරය ගැන හිතින් මනෝලෝකයක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඇය ඇගේ ස්වාමියා කියන දේවල් කනකටවත් ඇහුනේ නැහැ වගේ තමයි ඉන්නේ. පැහැදිලිද? ඉතින් එතකොට එයා ඉන්නේ මහා මනෝ ගහලා. සත්‍ය ලෝකෙ නෙමෙයි. ඉතින් ওই විදියට තමයි ඔය මැටිල්ඩා කියන කෙනාගේ මේ අර ජීවිතේ ගත වෙන්නේ දවසින් දවස. ඔන්න දවසක් මේ ලොයිසල් මහතා මං කියවනේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සුළු ලිපිකරුවෙක් කියලා. ඔන්න දවසක් ඔහු හරි සතුටෙන් ගෙදර එනවා ලියුම් කවරෙකුත් අතේ තියාගෙන. ඇවිල්ලා ඒක තමන්ගේ බිරිඳට දෙනවා. මොකද ඔහු බලාපොරොත්තු වෙනවා මේකෙන් තමන්ගේ බිරිඳ ගොඩක් සතුටු වෙයි කියලා. මේ ඔහු මේ අරන් එන දෙයින්. ඉතින් ඒ අරන් ඇවිල්ලා තමන්ගේ බිරිඳට දුන්නාම ඇය මේක ගලවලා බලනවා මොකද්ද මේ කියලා බලනකොට ඒකේ සඳහන් වෙනවා අධ්‍යාපන අමාත්‍යවරයා සහ රම්පොඤ්ඤෝ මැතිණිය ලොයිසල් මහතාගේ හා එම මැතිණියගේ ප්‍රිය සමාගමය ජනවාරි මාස 18 වැනි දින සවස අමාත්‍යාංශ මන්දිරයේදී මහත් හරසරින් අපේක්ෂා කරති කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔහු මේක දැන් ලොයිසල් මහතා විසින් මැටිල්ඩාට දුන්නට පස්සේ ඔන්න දැන් මැටිල්ඩා මේක කියවලා බැලුවට පස්සේ දැන් ලොයිසල් මහතා බලාපොරොත්තු වෙන්නේ මැටිල්ඩාගේ මූණේ සතුටක්නේ. හැබැයි ඔහු බලාපොරොත්තු වෙච්ච නැති ආකාරයට මැටිල්ඩා මේක මේසේ මතට ගණන් ගත්තේ නැතු වගේ වීසි කරලා දානවා. ඒ වෙලාවේ ලොයිසල් මහතාට පොඩක් දුක හිතලා කියනවා ඇයි අනේ ඔයා මේක විසි කරේ මම මේක බොහොම අමාරුවෙන් වදෙන් පොරෙන් තමයි ගත්තේ අපි වගේ අයට මේවා එහෙම ලේසියෙන් ලැබෙන්නේ නැහැ බොහොම අමාරුවෙන් තමයි මේක ගන්න ඕනේ. ඉතින් ඔයා මේ වගේ දේවල් වලට යන්න කැමති නිසා මම බොහොම අමාරුවෙන් කොහොම හරි එකක් අපි දෙන්න වෙනුවෙන් ගත්තා කියලා කියනවා. ඊට පස්සේ එතකොට මැටිල්ඩා කියනවා ඔයා මේක ගෙනාවට මම මොනවද ඒ වගේ ඔයා මේ වගේ තැනකට ඇඳන් යන්නේ කියලා කියනවා. ඔන්න ඒ වෙලාවේ ලොයිසල් මහතා ටිකක් අර එකපාර
පාට ගල් වෙනවා වගේ වෙනවා. මොකද ඔහු ඒ පැත්ත ගැන හිතුවේම නැහැ. ඔහු හිතුවේ මම මේකට සතුටු වෙයි කියලා විතරයි. ඊට පස්සේ දැන් ඔහුට හිතා ගන්න බෑ මොකද්ද කියන්නේ කියලා. ඔහු ඉතින් හිමින්ට කියනවා ඇයි අනේ ඔයා අර ටීටර් බලන්න යද්දි ඇඳගෙන යන එක මේකටත් ඇඳගෙන යන්න පුළුවන් කියලා. ටීටර් බලන්න යනවා කියලා කියන්නේ ඔය චිත්‍රපටි ආරම්භය බලන්න යනකොට ඒ ඇඳගෙන යන ඇඳුමක් තියෙනවා. ඒ ඇඳුම ඇඳගෙන යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වෙලාවේ මැටිල්ඩා ඒක ප්‍රතික්ෂේප කරමින් නිකන් අර මේ කේන්තියෙන් දුකෙන් එහෙම අර අවුලෙන් දැන් අඬනවා. ඊට පස්සේ දැන් මේ ඔයා මේ එහෙම අඬලා ඉවරලා කියන ඔයා මේක මේ මට වඩා යමක්කමක් තියෙන කෙනෙක්ගේ බිරිඳකට මේක ලැබෙන සලස්සන්න එහෙම කෙනෙක්ට දෙන්න. එතකොට එයාලා ඒකට යයි මට මේකට යන්න බෑ එහෙම කියලා දැන් මේක ප්‍රතික්ෂේප කරනවා. දැන් ලොයිසල් මහතරත් මාර අවුල්. දැන් ඔහු හිතුවේ මේකෙන් මෙයා සතුටු වෙයි කියලානේ. ඊට පස්සේ කල්පනා කරලා බලලා මැටිල්ඩාගෙන් අහනවා මැටිල්ඩා මේ අහන්න ඔයාට මේ විදිහට දැන් මේ උත්සවයට යන්න අවශ්‍ය කරන තරමේ සාමාන්‍ය තැනකටත් දැන් යන්න පුළුවන් තරමේ ගවුමක් ගන්න කීයක් විතර ඕනිද කියලා. දැන් මැටිල්ඩාට හොඳ අවස්ථාවක් හම්බ වුණා. දැන් මේ එයාට එහෙම අර එයාට ඕනේ නිකන් ලොකු දේවල් කරන්නනේ කියපු ගමන් මොනවා හරි දෙයක් Tamanගේ දේ ලබා ගන්න තමයි එයාට අවශ්‍ය කරන්නේ. අනේ මෙයාට සල්ලි තියනවාද? මම මේ දේ කරන එක හරිද? එහෙම දුර දිග හිතලා වැඩ කරන තරමේ මානසිකත්වයක් මැටිල්ඩාට තිබුණේ නැහැ. ඉතින් මැටිල්ඩා දැන් හිතලි වෙලා කිව්වා ප්‍රැංකු 400ක් වගේ වෙනකොට ගන්න පුළුවන් වෙයි කියලා දැන් ඔන්න ලොයිසල් මහත්තයාට කියනවා. ලොයිසල් මහත්තයාට මේක අහලා මූණ සුදු මැලි වෙනවා. මොකද හේතුව තමයි ඔහු කාලයක් තිස්සේ ෆ්‍රැන්කු 400ක් එකතු කරලා තියෙනවා තුවක්කුවක් ගන්න. ඉතින් ඒ මුදලයි ගවුමේ මුදලයි දෙකම එක සමානයි. කොහොම හරි තමන්ගේ බිරිඳව සතුටු කිරීම අංක 1 කියලා ඔහු හිතලා ඔහු කියනවා හරි. එහෙනම් මම ඔයාට ෆ්‍රැන්කු 400ක් දෙන්නම් ගවුමක් ගන්න. ඔයා හොඳ ගවුමක් ඒ පාටි එකට වගේම සාමාන්‍ය තැනටත් දැන් යන්න පුළුවන් විදියට ගවුමක් ගන්න කියලා කියනවා. ඉතින් ඔන්න දැන් ඇඳුමේ ප්‍රශ්නේ දැන් හරි. දැන් ඔන්න ඇඳුමක් අරගෙන එනවා. ඔන්න ඒ වුණාට ඇඳුමක් අරගෙන ආවට ඒත් මෙයා ලොකු සතුටකින් නෙමෙයි ඉන්නේ. ටිකක් අවුලෙන් තමයි ඉන්නේ. දැන් ඊට පස්සේ ලොයිසල් මහතා අහනවා ඇයි මැටිල්ලා දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඔයා දැන් දවස් දෙක තුනක ඉඳලා අවුලෙන් ඉන්න මොකද්ද ප්‍රශ්නේ කියලා අහනවා. දැන් මට ඇඳගෙන යන්න ගවුමක් තිබුණාට මට පැලඳගෙන යන්න කනේ කරේ දාගෙන යන්න කිසිම රත්තරන් බඩුවක් කිසිම ආභරණයක් මොකවත් නැහැ. මට හිතෙනවා මේකට නොයා ඉන්න එහෙම කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඇයි යන්නේ මේ දවස්වල මල් හැදෙන කාලේ ඔයාට පුළුවන් මල් ටිකක් ගහගෙන යන්න එහෙම කියලා කියනවා. දැන් මෙයා ඒකට කැමති නැහැ. නිකන් අර ඒ අකමැත්ත පේනවා. ඊට පස්සේ ලොයිසල් මහතා ටිකක් කල්පනා කරලා බලලා කියනවා ඇයි යන්නේ ඔයාට ඔච්චරකට මතක් වෙන්නේ නැද්ද? ඔයාට ඉන්නව නේද හොඳම ඉහෙලියක් ෆොරෙස්ටිය මහත්මිය කියලා. ඇයි තාම ධනවත් කාන්තාවක් නේද? ඔයාගේ හොඳම ඉහෙලිය නම් ඔයාට කනේ කරේ දාගෙන යන දෙයක් ඇය ඉල්ලුවොත් දෙන්නතු ඉන්න එකක් නෑ මේ මොහොතේ. ඔයා ගිහින් එයාගෙන් ඉල්ල ගන්නකො කියලා කියනවා. ඔන්න එතකොට මැටිල්ඩට හිතට මූණට සීනාවක් එනවා. සතුටක් එනවා. අනේ ඇත්තම තමයි මට ඒක මතක නැති වුණානේ. මං ගිහිල්ලා එහෙනම් එයාගෙන් ඉල්ලගෙන එන්නම් කියලා. පහුවදාම මෙයා මොකද කරන්නේ? දැන් අර එක දිගට ගිහිල්ලා ඒගොල්ලන්ගේ මේ ෆොරෙස්ටිය මහත්මිය ගෙදර ගිහිල්ලා යන හැමදාම මෙයා අවුලෙන්නේ ආවේ. ඒ නිසා මෙයා තිරන්නේ කරානේ ආයි නම් මං එහෙ යන්නේ නැහැ කියලා. ඔන්න දැන් ඊට පස්සේ ඔය දැන් ඔය යන්නේ මා කනේ කරේ දාගෙන යන මොනවා හරි දෙයක් ඉල්ල ගන්න තමයි ඔය දැන් යන්නේ. ඔන්න දැන් ඒකට යනවා සතුටෙන් ගිහිල්ලා ඔන්න ෆොරෙස්ටිය මහත්මිය හම්බෙලා විස්තරේ කියනවා මට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මට මෙහෙම යන්න ඕනි මේ උත්සවයක් තියෙනවා. අනේ මට ඒකට කනේ කරේ දාගෙන යන්න කිසි දෙයක් නැහැ. ෆොරෙස්ටිය මහත්මිය මෙයාගේ ඇත්ත සත්‍ය දේ දන්නවා. මෙයාට එහෙම ලොකුවට තියෙන කෙනෙක් නෙමෙයි. එහෙම විස්තර දන්නවා. එයා හරි හොඳ කෙනෙක්. තමන්ගේ යාළුවා වෙනුවෙන් ඕනි උදව්වක් කරන්න සූදානම් කෙනෙක් විදිහට තමයි මෙතනදී පේනලා තියෙන්නේ. ඉතින් මේ කොහොම හරි ෆොරෙස්ටිය මහත්මියට ගිහිල්ලා විස්තරේ කිව්වම ෆොරෙස්ටිය මහත්මිය කියනවා අයියෝ ඕක මොකද්ද ඕනි දෙයක් අරගෙන යන්න කියලා. එයා ඒ කියන්නේ මේ ෆොරෙස්ටිය මහත්මියගේ ආභරණ ඒවා මේවා දාලා තිබ්බ පෙට්ටි කීපයක් දෙනවා. ඔයාට කැමති එකක් මෙතනින් තෝරගන්න කියලා. දැන් ඉතින් මැටිල්ඩා මොකද කරන්නේ? එයාට ඒ කියන්නේ මැටිල්ඩාත් ආසයි යාගේ ලස්සන බල ඉන්න ලස්සනට අඳින්න පළඳින්න පෙන්නුම ගැන හිතන්න එහෙම කෙනෙක්. ඉතින් මෙයා මොකද කරන්නේ? එකින් එක ඇර කනේ කරේ තියලා බලනවා මොකද්ද කියලා. දැන් එහෙන වෙලාවක් තිස්සේ බලලා අවසානයේ මෙයා දකිනවා තවත් පෙට්ටියක දාලා තිනවා දියමන්ති මාලයක්. මෙයා මේක දැකලා එකපාරට නිකන් තිගැස්සිලා වගේ මේකට ආස හිතෙනවා. ඊට පස්සේ හිමින්ට නිකන් අර මේ බැගෑපත් වෙච්ච ස්වරූපයෙන් මැටිල්ලගෙන් අහනවා අනේ මැටිල්ල මට මොකුත් මෙපා. මට මෙන්න මේ මාල විතරක් දෙනවද? මම මේක උත්සවයට දාගෙන ඇවිල්ලා පරිස්සමින් ඔයාට ගෙනත් දෙන්නම් කියලා. ඊට පස්සේ මේ මැටිල්ල නෙමෙයි සෝරි ෆොරෙස්ටියර් මහත්මියට. ඊට පස්සේ ෆොරෙස්ටියර් මහත්මිය කියනවා අයියෝ ඕක මොකද්ද? ඔයා අරන් යන්න කියලා කියනවා.
දැන් මැටිල්ඩා තමයි මේක ඉල්ලන්නේ ෆොරෙස්ටිය මහත්මියගෙන් තමයි ඉල්ලන්නේ. ඊට පස්සේ ඔන්න ෆොරෙස්ටිය මහත්මිය කියනවා අනේ ඕක මොකද්ද ඔයා අරගෙන යන්න මැටිල්ඩා කියලා කියනවා. ඔන්න ඊට පස්සේ දැන් මේක අරගෙන යනවා. ඔන්න දැන් උත්සවයේ දවස එනවා. උත්සවයේ දවසට හොඳට ලැහැස්ති වෙලා දැන් මැටිල්ඩා කිසිම දෙයක අඩුපාඩුවක් නැති කෙනෙක් විදියට හොඳට කැපිලා පේන කෙනෙක් විදියට ලස්සනට දැන් ඉන්නවා. හරිද? දැන් මැටිල්ඩා අවශ්‍ය උනේ ඒකනේ. කොහොම හරි තමන්ගේ අවශ්‍ය දේ කොහොමම හරි කරගත්තා. ඉතින් ඒ වගේ මානසිකත්වයක් තියෙන කෙනෙක් තමයි මැටිල්ඩා කියලා කියන්නේ. ඉතින් දැන් ඔන්න දැන් උත්සවයට යන උත්සවයට ගිහලා දැන් මෙයාව දැන් ලොකු පොඩි හැමෝම අතරේ මෙයාව කැපිලා පේනවා. ඒ අතරේ හැම කෙනාම අධ්‍යාපන අමාත්‍යවරයා පවා මෙයා ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ පවා බැල්මට ලක් වෙනවා. ලොකු හැම කෙනාම මෙයා දිහා බලන ඒ තරමට අර මෙයා ලස්සනයි වගේම අරවත් දැන් අවශ්‍ය දේවලුත් දැන් ඇඳුම් පැළඳුම් හොඳට ඇඳගෙන දැන් ගිහිල්ලා ඉන්නකොට දැන් මෙයාව කැපිලා පේනවා. ඉතින් ලොයිසල් මහතාත් හරි නිහතමානී කෙනෙක්. තමන්ගේ බිරිඳට එයාට දැන් හැමදාම මේ වගේ දවස් එන්නේ නැත්නම් මේ වගේ දවසකට යාට සතුටු වෙන්න ඉඩ දීලා එයා පැත්තකට වෙලා ඉතින් ඉන්නවා කාමරයකට වෙලා තමන්ගේ මට්ටමේ ඉන්න තව මිතුරෙකුත් එක්ක එකතු වෙලා ඉතින් පැත්තකට වෙලා ඉන්න. මෙයා මැටිල්ඩා මොකද කරන්නේ? තමන්ට ලැබිච්ච අවස්ථාවේ ඉතින් හොඳට විනෝද වෙලා නටලා කරලා ඉතින් දැන් රෑ එළි වෙනකම් වෙලාවක් කලාවක් නැතුව ඉතින් කොහොම හරි මෙයා විනෝද වෙනවා. අවසානයේ දැන් ඔන්න දැන් ගෙදර යන්න ලෑස්තිය දැන් සාදේ ඉවර වෙලා ඊට පස්සේ ඔන්න දැන් මේ කොහොම හරි ලොයිසල් මහතා විසින් එනවා. ඇවිල්ලිවලා අර මේ ඇවිල්ලා දැන් අපි දැන් ගෙදර යන්නනේ හදන්නේ දෙන්න. ඊට පස්සේ කියනවා හරි අපි මැටිල්ලා එහෙනම් දැන් යන් කියලා ලෝගුවක් වගේ එකක් නිකම් පරණ තාලේ එකක් ඇඟට දානවා. දැන් එතකොට මේ මැටිල්ඩාගේ ඇඟට මොකද දැන් පාන්දර ජාමේ හීතලක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ලොයිසල් කියන්නේ හරි ආදරණීය තමන්ගේ බිරිඳව හරි පරිස්සම් කරන එහෙම කෙනෙක්. ඉතින් එහෙම දැම්මට පස්සේ මැටිල්ඩා ඒකට කැමති නැහැ. ඒක වළක්වලා මැටිල්ඩා ඉක්මනට පහලට යනවා. මොකද දැන් තමන් නිකන් උසස්ස මේ ඉඳලා කැපිලා පෙනිලා දැන් අර වගේ අර පරණ ලෝගුවක් ඇඟට දැම්මහම ඒ තිය තමන්ගේ තියෙන ගතිය ඔක්කොම පහතට වැටෙනවා. ඒ නිසා මෙයා ටික අර ලොකු මේකෙන් ඉන්නේ. ඒ නිසා මෙයා ඒක ප්‍රතික්ෂේප කරමින් ඉක්මනට යනවා. ලොයිසල් මහතා කියනවා ඉන්න මැටිල්ලා යන්න එපා. ඔයාට හීතලයි. මේක දාගෙන යන්න කොයි ඉන්න කියලා කියද්දි ඒක අහන්න නැතුව මම ඉක්මනට යනවා. මොකද අර ලොකු අය දාන ලොකු ලොම් කබා මෙයා ගාව නැහැ. ඉතින් අර වගේ දෙයක් ඇඟට දා ගන්නකොට නිකන් අර තමන්ගේ අර අපි කියන්නේ කිරි කාලයට ගොම බින්දුවක් දැම්මා වගේ කියලා ඒ වගේ එකක් එතනදී පේන්න ගනී කියලා හිතලා වෙන්න ඇති. මෙයා ඉක්මනට පල්ලෙහාට යනවා. ඊට පස්සේ කොහොම හරි එළියට බහින්න හදද්දී ලොයිසල් මහතා කියන මැටිල්ඩා ඔහොම ඉන්න ඔයාට පිනිබාන්න හොඳ නැහැ. මම මේ ටැක්සි එකක් කතා කරගන්නම් කියලා වෙලා කියද්දි මේ දෙන්නත් එක දැන් ඒ කියද්දිත් මෙයා මැටිල්ඩා ඇවිදගෙන යනවා. කොහමද දෙන්නත් එක්ක මගකට ඇවිදගෙන යනවා. ඉතින් ලොයිසල් කියන්නේ හරි ආදරණීය කෙනෙක්. තමන්ගේ බිරිඳට එහෙම බිරිසාවක්වත් හැදෙයි කියලා හැම දෙයකම හිතන කෙනෙක්. මැටිල්ඩා කියන්නේ තමන්ට අවශ්‍ය දේ තමන්ගේ මානසිකත්වයේ මනසේ තියෙන දේවල් කොහොම හරි ඉෂ්ට කරගන්න දඟලන කෙනෙක් මිසක් අර මේ තමන්ට තියෙන දේ සත්‍ය ලෝකේ සජීවී ලෝකේ ජීවත් වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. මනෝ ගහලා ඉන්න කෙනෙක්. ඉතින් කොහොම හරි තමන්ගේ ආදරණීය සැමියාටවත් තමන්ට පෙරලා අර ආදරයක් ගෞරවයක් දෙන්න තරමේ මානසිකත්වයක් නැහැ. එයා ඉන්නේ මහ ලොකු දේවල් වල. එතනදී ලොකු අඩුපාඩුවක් ඒ මැටිල්ඩා කියන චරිතය තුළ පෙන්නලා තියෙනවා. කතාව තුළ ඔයාලට ඒක හොඳටම පැහැදිලි වෙනවා කතාව කියවද්දි. ඒ කොහොම හරි මේගොල්ලෝ ඇවිදගෙන යද්දි මගකදී කොහොම හරි අර සාමාන්‍ය අර කුලීරත රියදුරෙක්ගේ වාහනයක් තිබිලා ඒ වෙලාවේ ඉතින් ඒකෙන් කොහොම හරි මේගොල්ලෝ ගෙදර එනවා. දැන් ගෙදර ඇවිල්ලා ඉතින් දැන් ඔන්න මැටිල්ඩා ටික හරි සතුටින් ඉන්නවා එදා දවසේ දැන් කොහොම හරි ගත කරා. ඉතින් ඔයගේ අවස්ථාව හැමදාම ඉන්නේ නැහනේ. ඊට පස්සේ ඇවිල්ලා දැන් කන්නාඩි ඉස්සරහටත් ඇවිල්ලා ඇගේ ලස්සන බලන්න යනකොට ඇයට මොනවා හරි අඩුපාඩුවක් පේනවා. ඒ හොඳින් බලද්දි ඇයට පේනවා ඇගේ කරේ තිබ්බ දියමන්ති මාලය නෑ කියලා. දැන් ඔන්න මැය මොකද වෙන්නේ? තිගැස්සෙනවා මේකෙන්. ඊට පස්සේ දැන් ලොයිසල් මහත්තයාත් බාගට ඇඳුම් මාරු කරගෙන ඉන්නේ. එතකොට එකපාරටම තිගැස්සිලා මෙයා කතා කරද්දි ලොයිසල් මහතා ඇයි මොකද්ද ප්‍රශ්නේ මැටිල්ලා කියලා අහනවා. ඊට පස්සේ කියනවා බලන්නකෝ මගේ කරේ තිබ්බ මේ දියමන්ති මාලේ නෑනේ ෆොරෙස්ටිය මහත්මියගේ දියමන්ති මාලේ දැන් මම මොකද කරන්න කියලා දැන් මෙයා කලබල වෙනවා. ඔන්න ඒක අහලා මේ කවුද මේ ලොයිසල් මහතාත් කලබල වෙනවා. ඊට පස්සේ ලොයිසල් මහතා කියනවා මැටිල්ඩා ඔයාට හොඳටම විශ්වාසද පාටි එකේදී ඔයාගේ මාලේ තිබුණා කියලා. ඊට පස්සේ මේ මැටිල්ඩා කියනවා ඌ මට හොඳටම විශ්වාසයි පාටි එකේ මේ ඇතුලේ මේ කට්ටියත් එක්ක මේ සතුට සාමිච්චිය දෙනකොටත් මාලේ තිබුණා. මම හොඳට මගේ බෙල්ල අත ගාලත් බැලුවා. එතකොට මාලේ තිබුණා. එහෙම කියලා දැන් මැටිල්ඩා කලබල වෙලා අනේ දැන් අපි මොකද කරන්නේ? මේ මම මොකද්ද ෆොරෙස්ටි මහත්මියට කියන්නේ කියලා දැන් මේ කනස්සල්ලෙන් කලබල වෙලා මැටිල්ඩා දඟලනවා. ඊට පස්සේ ලොයිසල් මහතා කියනවා එහෙනම් මැටිල්ඩා අනිවාර්යයෙන්ම
මේ මාළේ වැටෙන්නේ නැත්තේ අපි ආපු කුලී රතේ ඔයා ඔහොම ඉන්න මම ආපහු ගිහිල්ලා ඒක තියෙනවද කියලා බලන්නම් කියලා කියනවා. පොඩක් විපරම් කරලා ඒ වටපිටාව බලන්නම් කියලා ලොයිසල් මහතා නැවතත් තමන් අර බාගෙට ගලවපු ඇඳුම් ආයෙත් ඇඳගෙන ඉක්මනට යනවා. මැටිල්ඩා ඊට පස්සේ පුටුවකට වෙලා ඉඳගෙන දැන් කල්පනා බරිතව ඉන්නවා. කොහොමද ලොයිසල් මහත්මියට මුහුණ දෙන්නේ? අය මේ ලොයිසල් මහත්මිය මැටිල්ඩට බනීද? මොකද්ද කින්ද මම දැන් හැමදේම මෙයා කල්පනා කරන මොකද මොනවා වේද එහෙම කියලා දැන් මේ කල්පනා කරනවා. ඉතින් ඒ වගේම ලොයිසල් මහතාත් මේ රෑ වෙනකන් මැටිල්ඩට සතුටු වෙන්න ඉඩ දීලා ඉඳලා ඊට පස්සේ නිවසට ආවේ ටිකක් විවේක ගැනීම බලාපොරොත්තු වෙයි. මොකද නිදා ගන්න ඕනි. ඔහුට පහුවදා 10 වෙද්දි නැවතත් මේ කාර්යාලේ ඉන්න ඕනි. ඒ නිසා කියලා දැන් ඉතින් ඔහුට ඒක කරන්න වෙන්නේත් නැහැ. දැන් මේ මාළි නැති වෙලා ඒක හොයන්න යනවා. දැන් ඉතින් ඔතනදී අපිට තව දෙයක් හිතන්න පුළුවන් ළමයි. දැන් ලොයිසල් මහතාගේ තියෙන ඉවසිලිවන්තභාවය තවදුරටත් එතනදී පෙන්눔 කරන දැවෙන ස්වාමි පුරුෂයෙක් නම් මේ වෙලාවේ එක්ක ඇයට ගහන්න පුළුවන් එක්ක ඇයට බනින්න පුළුවන්. එහෙම ඒ වුණාට ලොයිසල් මහතා මොකවත්ම කිව්වේ නැහැ. ඒ වෙලාවේ ඇයට එහෙමම නිවසේ ඉන්න දීලා ඔහු විසින් ගියා මාළේ හොයන්න. ඉතින් කොහොම හරි මොහු රාත්‍රී පුරාවට පාන්දර වෙනකම්ම එළි වෙනකම්ම හොයනවා. මාළේ හම්බුන්නේ නැහැ. පහුවදා ඔහු උදෑසන 7ට විතර නැවතත් ගෙදරට එනවා. මේ අවසම ඔහුට මාළේ හම්බුනේ නැහැ කියලා. ඊට පස්සේ දැන් ඔන්න මැටිල්ඩාත් කලබල වෙලා ඊට පස්සේ ලොයිසල් මහතා කියනවා මැටිල්ඩා ඔයා මේ දැම්ම ෆොරෙස්ටියර් මහත්මියට ලිපියක් ලියලා යවන්න මාළේ ගාංචුව කැඩුනා ඒක අපි හදලා නැවත ගෙනත් බාර දෙන්නම් කියලා ලිපියක් ලියලා යවන්න කියලා. ඊට පස්සේ මැටිල්ඩා ඒ විදිහට ලිපියක් ලියලා බාර දෙනවා. ෆොරෙස්ටියර් මහත්මියට ලැබෙන සලස්සනවා. ඊට පස්සේ දැන් ඔන්න දැන් එදා දවසේ මේ නින්දකුත් නැහැ මේ ලොයිසල් මහතාට. ඉතින් ඒ වුණාට ඔහු රාජකාරියට යන්නත් ඕනි. ගියානවා. ගිහිල්ලා ඇවිල්ලා දැන් මේ දෙන්න කතා වෙන. දැන් මොකද්ද කරන්නේ? දැන් ෆොරෙස්ටියර් මහත්මියට මාළයක් අරන් දෙන්න ඕනි. දැන් ඇගේ මාළේ නැති වෙලානේ මේගොල්ලන්ගේ වරදක්නේ. ඉතින් ඊට පස්සේ ලොයිසල් මහතා කියනවා අපි ෆොරෙස්ටියර් මහත්මියට මාළයක් අරන් දෙමු. කීය ගියත් කරන්න දෙයක් නැහැ. දැන් මේක අරන් දෙන්න වෙනවා කියලා. ඊට පස්සේ දැන් මේ දෙන්නත් එක්ක එකතු වෙලා මේ කඩයක් ගාන වීදියක් ගාන ගිහිලා දැන් අර මේ මාළේට සමාන මාළයක් හොයනවා හම්බ වෙන්නේ නැහැ. කොහොම හරි අර ෆොරෙස්ටියර් මහත්මියගෙන් ඉල්ලගෙන ආපු මේ මාළේ දාහු පෙට්ටියකුත් එක්කනේ අරගෙන ආවේ. ඒ පෙට්ටියේ කඩේක නමක් සඳහන් වෙනවා. ඒ කඩේට ගිහිල්ලා අහනවා. ඊට පස්සේ කියනවා ඒ කඩේ අධිකාරයා මේ පෙට්ටිය නම් අපෙන් ගන්න නැති මහත්තයා මේ එහෙම මාළයක් නම් අපේ කඩෙන් විකුණන්නේ නැහැ. එහෙම මාළ අපේ කඩේ නැහැ කියලා. ඊට පස්සේ කොහොම හරි දැන් මෙයාලා දැන් කල්පනා කරනවා කොහොමද මේ වගේ මාළයක් ගිහින් දෙන්නත් ඕනේ. දැන් මේක නැති වුණා කියලා කියන්නත් බෑනේ. ෆොරෙස්ටියර් මහත්මිය තරහ කරගෙනත් බෑ. ඒ බණීද දන්නෙත් නැහැ මොනවා වේද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කොහොම හරි දැන් මේගොල්ලෝ හොයනවා හැම කඩයක් ගානම වීදියක් ගාන ගිහිල්ලා හොයනවා. ඔන්න ඊට පස්සේ හම්බෙන් කඩයක් හම්බ වෙනවා. ඒ කඩේ ඇස්සේ අර තිප්ප වගේ මාළයකට මාළට සමාන මාළයක් තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ ඒක දැකලා සතුටු වෙලා මේක ගාන කොහොමද කියලා අහනවා. එතකොට කියනවා ප්‍රැංකු 40000ක් කියලා. ඊට පස්සේ මේ දෙන්නම සුදු මැලි වෙලා යනවා. ඒක අහලා ප්‍රැංකු 40000ක් කියන්නේ මහා විශාල ගානක්. ලොකු ධනපතීන්ට විතරක් වියදම් කරන්න පුළුවන් මහා ලොකු විශාල ගානක්. ප්‍රැංකු 400ක් කියන එකත් එකතු කරගත්තේ ඔයාලට මතකයි ලොයිසල් මහත්තුවක් ගන්න කියලා බොහොම අමාරුවෙන් කාලයක් තිස්සේ ඉතින් එතකොට හිතන්නකෝ ප්‍රැංකු 40000ක් කොහොමද එකතු කරගන්නේ කියලා. ඉතින් දැන් ඒත් කරන්න දෙයක් නැහැ. දැන් මේක ගන්නම වෙනවා. ඊට පස්සේ කොහොම හරි කතා කරලා මේ කඩේ අයිතිකාරයත් එක්ක කතා කරලා දවස් 3කින් මාළේ ගන්නම් කියලා පොරොන්දු පිට ප්‍රැංකු 36000කට මාළේ කඩේ අයිතිකාරයාගෙන් ගන්න පොරොන්දු වෙනවා. දවස් 3කින් අනිවාර්යෙන් මාළේ ගන්නවා කාටවත් දෙන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ දවස් 3කින් ගන්නවා කියලා කියන්නේ මේගොල්ලන් සල්ලි හොයා ගන්නත් එපා. ඊට පස්සේ ඒ වගේම තවත් කඩේ අයිතිකාරයා තවදුරටත් පොළඹව ගන්නවා මේ බැරි වෙලා හරි අතරතුර මාළේ හම්බ වුණොත් මාළේ ගත්තට පස්සේ ඒගොල්ලන්ට අර නැති වෙච්ච මාළේ හම්බ වුණොත් ප්‍රැංකු 34000කට නැවත ආපහු කඩේ අයිතිකාරයා මේ මාළේ මිලදී ගන්න කියන අර පොරොන්දු පිට තමයි මේගොල්ලෝ මේ හැම දෙයක්ම කතා කරගන්නේ. ඊට පස්සේ දවස් 3ක් ඇතුළත කොහොම හරි මහා ගිනි පොලියට ණය දෙන මිනිස්සුන්ගෙන් මේගොල්ලෝ කොහොම හරි මේ මාළේ ලබා ගන්න ණයක් ගන්නවා. ඊට පස්සේ ණයක් අරගෙන දැන් මාළේ අරගෙන ෆොරෙස්ටියර් මහත්මියට මැටිල්ඩා විසින් මේක ගිහින් දෙනවා. ෆොරෙස්ටියර් මහත්මිය එච්චර ලොකු සතුටක් පෙන්නන්නේ නැහැ මැටිල්ඩව දැකලා. මොකද දැන් ඇය මේ මාළේ අරන් ගියේ පහුවදා ගෙනත් දෙන්නම් කියලානේ. ඊට පස්සේ ඔබ එදා මාළේ අරන් ගියේ පහුවදා මට ගෙනත් දෙන්නම් නේද කියලා මේ කියලා නිකන් අර කේන්තියෙන් වගේ පොඩක් අහනවා. ඒක එතකොට මැටිල්ඩා සද්ද නැතුව ඒක දීලා ආපහු මේ
ගිහින් එන්නම් කියලා එනවා. මැටිල්ඩ බය වෙනවා මේ ඒ වෙලේ මේ ෆොරෙස්ටිය මහත්මිය පෙට්ටිය අරලා මාලේ දැකලා මේක වෙනස් මාලයක් කියලා අඳුරගනීද කියලා එහෙම බය වෙනවා. ඉතින් ඒක ඒ වෙලාවේ මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොම හරි මැටිල්ඩ මාලේ දීලා ආපහු එනවා. ඉතින් දැන් ඔන්න මාලේ කොහොම හරි දුන්නා. දැන් මේගොල්ලන්ට මාල දුන්නට දැන් අර ගත්තු ණය ගෙවන්න එපා. ගත්තු ණය දැන් ගෙවන්න ඕනේ. ගිනි පොරි කාර්යයන්ගෙන් තමයි ණය ගත්තේ. දැන් පොලියත් වැඩි වෙලා දැන් ණය ගෙවන්න ඕනේ. ඉතින් මොකද කරන්නේ? මේ ලොයිසල් මහතාට සිද්ධ වෙනවා තමන් රාජකාරී කරනවට අමතරව රාත්‍රියේදී කියන්නේ සවස් යාමේ රාජකාරී ඉවර වෙලා ව්‍යාපාරිකයෙක් ළඟ බිල් හදන රැකියාවකුත් ඔහු කරනවා. ඉතින් ඒකෙනුත් යම් කිසි මුදලක් එකතු කර ගන්නවා. ඔහොම සල්ලි එකතු කර ගන්නවා. ඒ වගේම මේ මැටිල්ඩයි මේ ලොයිසල් මහතා හිටපු නිවස අතෑර දාලා ඒගොල්ලන්ට සිද්ධ වෙනවා. මොකද ඒවට කුලී ගෙවන්න ඒව මුකුත් කරගන්න බෑ. ඒවට වියදම් කරගන්න බෑ. ඒ නිසා ඒ නිවස අතහැරලා දාලා මේගොල්ලන් සිද්ධ වෙනවා ලොකු ගොඩනැගිල්ලක ඉහළම තට්ටුවේ කාමරයක් මිලදී අරගෙන මේ දෙන්නට යන්න. ඒ වගේම ඒගොල්ලන්ගේ ගෙදර හිටපු මෙහෙකාරදරියටත් යන්න කියන සිද්ධ වෙනවා. ඉතින් දැන් ඔන්න මැටිල්ඩාගේ නරකම කාලේ දැන් ඔන්න ආවා. මොකද මැටිල්ඩා ගහපු මනෝලෝක ඔක්කොම සුන්බුන් වෙලා බිමටම සමදලා වෙලා දැන් මැටිල්ඩාට සිද්ධ වෙනවා ගෙදර හොඳ යකඩ ගැහණියක් වගේ වැඩ කරන්න. දැන් හැමදේම නැති වෙලා තියෙන. දැන් ලොයිසල් මහතා දිවාරෑ නොබලා නිින්දක් නැතුව පණ යනකම් වැඩ කරනවා. දැන් අර ණය ගෙවන්න ඕනේ මේගොල්ලන්ට. ඒ වගේම මැටිල්ඩට සිද්ධ වෙනවා දර්තිය අදින්න උඩහට අර ගොඩනැගිල්ල උඩ තට්ටුවේ උඩම තට්ටුව කාමරයක මේගොල්ලෝ ඉන්නේ. ඉතින් ඒතර උඩට අදින්න සිද්ධ වෙනවා වතුර හැම. ඉතින් මැටිල්ඩ මොකද කරන්නේ? යකඩ ගැහණියක් වගේ දැන් මේවට හුරු වෙනවා. අර සිව්මැලියත් ටික මේ කෙලින්ම අර දරදඬු බවට පත් වෙනවා. මෑ ඉතින් වතුර අදිනවා පල්ලෙහා ඉඳලා පඩියක් ගානේ හති අරිමින් වතුර අදිනවා හැලි වලන් හොදනවා. ඉතින් දැන් මෙයාට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ අතරේ දැන් මේගොල්ලන්ට හම්බෙන හැම සතේම රස්සාවක් කරලා හම්බෙන සෑම සතයක්ම ණයට ගෙවන්න සිද්ධ වෙනවා. ණය ගත්තු ණය පොලියත් එක්ක ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා කෑම බීම උනත් හරි පයිස්සමින් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා එළවලු පළතුරු මාස් මාළු අරගන්න මැටිල්ඩ පොළට ගියාම ඉතින් ඒ විකුණන වෙලෙන්දොත් එක්කත් අර මේ රණ්ඩු කරලා කෑ ගහලා කොහොම හරි අර ගාන අඩු කරලා අඩුවටම ගන්න තරමට තත්ත්වයට අර ඇය හැඩ ගැහිලා ඒ කියන්නේ අර ඒ තරම් කටුක ජීවිතයකට දැන් ඇය හැඩ ගැහිලා එතනදී නින්දහ පහසත් විඳලා එහෙම අර කොහොම හරි අර අඩුවටම බඩුව ගන්න තත්ත්වයට ඒ තරමටත් දැන් ඇය පෙළඹිලා දැන් පොළට ගිහිල්ලා බඩුවක් එලවලුවක් ගද්දි වුණත් මේක අඩුවටම ගන්න තත්ත්වයට කෑ ගහලා වෙලෙන්දත් එක්ක මේ අර මොකද විවාද කරලා කොහොම හරි අඩුවටම ගන්න තත්ත්වයට දැන් එහෙම කරන්න පෙළඹිලා. මොකද ඇය මෙහෙම ජීවිතයක් කවදාවත් ඉස්සෙල්ලා හිතුවේ නෑ. ඒ නිකන් මහා ලොකු දේවල් හිතේ අතර තියෙන සල්ලි ඔක්කොම වීසි කරලා දාලා හරි වැඩ කරන්න අතරපයට වැඩකාරයෝ එහෙම නිකන් හර වෙන පොෂ් ජීවිතයක් නේ. මානසිකව හිතුවේ මානසික. නමුත් ඇත්තට එහෙම ජීවිතයක් යට හම්බුනේ නෑ. එහෙම ඕනිවට වැඩ හිතන්න ගිහලා අවසානයේ විනාශයටත්පත් වුණා. මං කිව්වනේ මොනවා හරි දෙයක් නැති වෙන්න එක තප්පරයක් යන්නේ කියලා. ඒ වගේම තමන්ගේ ජීවිතය වෙනස් වෙන්න එක පොඩි මොහොතයි යන්නේ. සමහරට හිටියත් වැඩි පහතට වැටෙන්නත් පුළුවන්. ඒ හැම දෙයකටම පොඩි සුළු වෙලාවයි යන්නේ. ඉතින් දැන් මැටිල්ඩට උනේත් ඒ විදිහේ දෙයක් තමයි උනේ. ඉතින් කොහොම හරි දැන් කොහොම හරි කට්ටක් කාගෙන අවුරුදු 10ක් යනවා මේගොල්ලන්ට මේ ණය ගෙවලා ඉවර කරන්න. ඉතින් අවුරුදු 10 ගිහිල්ලා ඉවර වෙනකොට දැන් මැටිල්ඩ මාර විදිහට වයසට ගිහිල්ලා හිටියටත් වැඩිය එයාගේ කියන්නේ වයසටත් වැඩිය වයසක පෙනුමක් පේන්නේ. මේ ඉරැලිච්ච මේ මහා පරණ කඩමාල්ලක ඇඳුම් ඇඳගෙන හෙන්නට කොණ්ඩේ ඇවිස්සලා නිකන් ඔහේ ඉන්නවා දැන් මැටිල්ඩා. මේ මාර විදිහේ යකඩ ගැහණියක් වෙලා දරදඬු වෙලා තමන්ගේ වැඩපොළ ටික කරගෙන අර ඒ තත්ත්වයට දැන් හුරු වෙලා දැන් අර හිටිය අර සිව්මැලි ජීවිතය දැන් නැහැ. අවුරුදු 10ක් තිස්සේ මේගොල්ලෝ ණය ගෙවලා කොහොම හරි ණයෙන් නිදහස් වෙනවා. ඉතින් ඔන්න කොහොම හරි දැන් ගෙදර වැඩපොළ කරලා ඔන්න විවේක වෙලාවක් ඒ අතරේ දැන් මේ මැටිල්ඩ මොකද කියන්නේ විවේක වේලාවක් හම්බ වුණොත් එහෙම ජානේලේ ළඟට ගිහිල්ලා හිතනවා අර කලින් අර එදා අවසාන වතාවට එදා මේ සතුටු වෙච්ච දවස අර උත්සවය ගැන ඒ එදා හඳන් ඇඳුම ඒ හැම දෙයක් ගැනම හිතලා ඒ දවසේ හිතලා ඊට පස්සේ හැමදේම නැති වෙන්න පොඩි තප්පරයක් ඇති එක පොඩි මොහොතක් ඇති එක සිතුවිල්ලක් ඇති කියන දේ දැන් මෙයා හිත ජානේලයක් ගාවට වෙලා ඉන්නවා. මෙයාට ඉඩක් ලැබිච්ච මෙයාගේ වැඩ පොළ ටික ඉවර කරලා ඉඩක් ලැබිච්ච හැම වෙලාවකම මෙයා ජානේලේ
පණිවිඩ ගාවට ගිහිල්ලා ඒ සිතුවිල්ල ඒ එදා දවසේ ඒව මතක් කරනවා. ඉතින් දැන් ඒ වුණාට දැන් මෙයා ඒ මතක් කර දැන් ඉස්සෙල්ලා හිටියේ මනෝලෝකෙකමනේ. හැබැයි දැන් මෙයාට ජීවිතේ සත්‍ය අවබෝධය යථාර්ථය අවබෝධ වෙලා. මොකද Tamanට ලැබිලා තියෙන දේත් එක්ක ඉස්සරහට යන්න ඕනේ කියන දේ මෙයාට තේරිලා. එහෙම නැතුව කරොත් අපි ඔහේ හිතන්න නැතුව ඔහේ දේවල් කරන එකෙන් අපිට තියෙන දේවල් නැති වෙනවා කියන දේ දැන් මෙයාට ටික ටික දැන් අවබෝධ වෙලා තියෙනවා. මොකද දැන් අවුරුදු 10ක් තිස්සේ මේගොල්ලෝ කට්ට කනවනේ. ඔන්න කොහොම හරි දැන් ඔහොම වෙලා දවසක් මේ මැටිල්ඩා ඇවිදින්න යනවා. ගෙදර වැඩ ටික ඉවර වෙලා ඇවිදින්න යනවා. ඒ ඇවිදින්න යද්දි දකිනවා කාන්තාවක් කුඩා දරුවෙකුත් අතින් අල්ලගෙන පාරේ ඇය ඉන්න පැත්තට එනවා. ඇය ඈත තියා අඳුර ගන්නවා මේ මැටිල්ඩා ඈත තියා අඳුර ගන්නවා මේ ෆොරෙස්ටිය මහත්මිය කියලා. ඊට පස්සේ දැන් මැටිල්ඩා හිතනවා මම මෙයාට කතා කරන්න ඕනි කියලා ඊට පස්සේ ගිහිල්ලා ෆොරෙස්ටිය මහත්මියට කතා කරනවා. ෆොරෙස්ටිය මහත්මියට මෙයාව අඳුර ගන්න බෑ. මෙයාව දැක්කහම නිකන් වයසට ගිහිල්ලා මුහුකුරා ගිහිල්ලා කඩමාළු ඇඳගෙන ඒ වගේ ගොඩාක්ම මේ වැරහැලි වගේ ඇඳුම් ඇඳගෙන වයසක කාන්තාවක් මෙහෙම කතා කරද්දී ෆොරෙස්ටිය මහත්මියට අඳුර ගන්න බෑ. ෆොරෙස්ටිය මහත්මිය අර හිටියා වගේම කොච්චර වයසට ගියත් වෙන ලස්සනට ඉන්නවා. මොකද ඇය හොඳට සල්ලිකාර කෙනෙක්. හොඳට සල්ලි තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ නේ. ඉතින් ඇය හොඳට ලස්සනට ඉන්නවා. දැන් මෙයාව අඳුර ගන්න බෑනේ මේ මැටිල්ඩාව ෆොරෙස්ටිය මහත්මියට අඳුර ගන්න බෑ. ඒක මේ කුඩා දරුවෙකුත් අතින් අරගෙන ෆොරෙස්ටිය මහත්මිය ඇගේ ඉස්සරහට එද්දී දැන් ෆොරෙස්ටිය මහත්මියට මේ මැටිල්ඩා ගිහින් කතා කරද්දී මෙයාව අඳුර ගන්න බැරි වෙලා කියන ඔයා හොයන කෙනා මම නෙමෙයි. මම ඔයාව අඳුරන්නේ නැහැ. ඔයාට වැරදීමක් වෙලා වෙන්නේ නැති කියලා කියනවා. ඊට පස්සේ මැටිල්ඩා කියනවා නෑ මම මැටිල්ඩා ලොයිසල් අඳුර ගන්න පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ ෆොරෙස්ටිය මහත්මිය පුදුම වෙනවා ඒක අහලා. අනේ මගේ අසරණ මැටිල්ඩා ඔයාට මොකද්ද මේ වුනේ? ඔයා ගොඩක් වෙනස් වෙලානේ කියලා කියනවා. ඊට පස්සේ කියනවා මම වෙනස් වුනේ ඔයා නිසා මට වෙනස් වෙන්න සිද්ධ වුනේ ෆොරෙස්ටිය මහත්මිය කියලා කියනවා. ඒතර ෆොරෙස්ටිය මහත්මිය පුදුම වෙනවා මම නිසා කොහොමද ඔයාට වෙනස් වෙන්න සිද්ධ වුනේ කියලා. ඊට පස්සේ මේ මැටිල්ඩා කියනවා මේ ඔයාට මතකද මම ඔයාගෙන් දියමන්ති මාලයක් ඉල්ලගෙන ගියා කියලා. ඊට පස්සේ ෆොරෙස්ටිය මහත්මිය කියනවා ඔව් ඔයා මගෙන් ඒ ඉල්ලගෙන ගිය දියමන්ති මාලය ඔයා මට ආපහු ගෙනත් දුන්නනේ කියලා. ඊට පස්සේ කියනවා නෑ මම ඔයාට ඒක ආපහු ගෙනත් දුන්නේ නැහැ. මම ඒ ගෙනත් දුන්නේ වෙන එකක් කියලා. ඊට පස්සේ ෆොරෙස්ටිය මහත්මිය පුදුම වෙනවා. ඒ කොහොමද වෙන එකක් කියන්නේ කියලා මේ කියලා කියනවා. ඊට පස්සේ මේ මැටිල්ඩා කියනවා ඔයාට ඒක අඳුර ගන්න බැරි වුණා නේද මේ කියලා. යාර නිහතමානීව නිකන් අහිංසක hina වෙලා එහෙම අර නිකන් ආඩම්බර නිහතමානීව අර අහිංසක ආඩම්බරයකින් එයා එහෙම hina වෙලා මේ මැටිල්ඩා කියනවා. ඊට පස්සේ සිද්ධ වෙච්ච හැම විස්තරයක්ම කියනවා. එහෙම පාටියකට ගිහිල්ලා ඉද්දී එදා මෙහෙම මාලේ නැති වෙලා මේ විදිහට අපි අලුතෙන් මාලයක් අරන් දුන්නා. ඒ මාලෙට ණය ගෙවන්න මෙච්චර අවුරුදු 10ක් අපිට ගියා. ඒ හින්දා අපිට හැමදේම නැති වුණා. ඔය හැමදේම කියනවා. ඊට පස්සේ මේක අහලා මැටිල්ඩා මේ කතාව අහලා ෆොරෙස්ටිය මහත්මියට මාර විදිහට කම්පා වෙලා දුක ඇති වෙලා මේ ෆොරෙස්ටිය මහත්මිය මැටිල්ඩාට කියනවා අනේ මැටිල්ඩා ඔයා මට ඒ ගෙනත් දීපු මාලේ ඔය හිතන තරම් එච්චර වටින්නේ නැහැ. ප්‍රැංකු 40000ක් වටින්නේ නැහැ ඒ මාලේ. ඕන්නම් ප්‍රැංකු 500ක් විතර වෙනකොට ඒ මාලේ ගන්න පුළුවන්. ඒක දියමන්ති මාලයක් වගේ පෙවුනට ඒක ඇත්ත දියමන්ති මාලයක් නෙමෙයි. බොරු දියමන්ති මාලයක්. අයියෝ මැටිල්ඩා කියලා මෙයා දැන් ෆොරෙස්ටිය මහත්මිය කාම්පාවට පත් වෙනවා. ඉතින් එතනින් කතාව අවසන් කරලා තියෙනවා කෙටි කතාව. ඉතින් මේ කෙටි කතාවල තියෙන විශේෂත්වය තමයි ළමයි අපිට හිතන්න කුතුහලයක් හිතන්න දෙයක් අවසානයේ ඉතුරු කරලා තියෙනවා. එතනින් එහාට මොකක් වුණාද නිකන් කුතුහලයක් එන්න දේවල් කෙටි කතාවක අවසානයේදී ඕනෑම කෙටි කතාවක අවසානයේට මොනවා හරි දෙයක් අපිට ඉස්සරහට හිතන්න අපිට කැමති විදිහකට හිතාගන්න ඉඩ දීලා තමයි කතාව ඉවර කරන්නේ. ඔයා හොඳට බලන්න ඕනෙම කෙටි කතාවක එහෙමයි. අවසානයේට අපි නිකන් අර කුතුහලෙන් එක කියෙව්වට අවසානයේදී අපිට හිතන්න යමක් ඉතුරු කරලා තමයි කතාව අවසන් කරලා තින්නේ. දැන් මේ ෆොරෙස්ටිය මහත්මිය කුඩා දරුවෙක්ගේ අතින් අල්ලගෙන තමයි ඒ කියන්නේ අය ඉස්සරහට එද්දී මේ මැටිල්ඩාට හම්බ වෙන්නේ. එතකොට ඒ දරුවා කාගේද කියන එක අපිට ප්‍රශ්නයක්. සමහරට ෆොරෙස්ටිය මහත්මියගේ දරුවා වෙන්න පුළුවන්. සමහරට ෆොරෙස්ටිය මහත්මියගේ දරුවාගේ දරුවා වෙන්න පුළුවන්. එහෙම විස්තරයක් කියලා නැහැ. ඒ වගේ ඒ දැන් මෙතනදී අවසන් කරලා තියෙනෙත් ඒකයි. ඒ විදිහට දැන් බලන්නකෝ දියමන්ති මාලය ඒක ඇත්ත දියමන්ති මාලයක් නෙමෙයි බොරු දියමන්ති මාලයක් කියලා ෆොරෙස්ටිය මහත්මිය මැටිල්ඩාට කියනවා. ඉතින් එතනින් එහාට මොකක් වුණාද කියන එක ගැන කියලා නැහැ. එතනින් ඉවරයි කතාව. එතකොට අපිට නිකන් එක එක සිතුවිලි එනවා. ඊට පස්සේ එහෙම කියලා ෆොරෙස්ටිය මහත්මිය නැවතත් ඒ දියමන්ති මාලය මැටිල්ඩාට දුන්නා වෙන්න පුළුවන්. පව් කියලා හිතලා මෙයාලට නැවතත් ඒක විකුණගෙන හරි ජීවත් වෙන්න වාතාවරණය හදාන්න දුන්නා වෙන්න පුළුවන්. හොඳ මේ හෙළිය විදිහට. එහෙම නැත්නම් ඒක අහලා එතනින් කම්පාවටපත් වෙලා එතනින්
යාළුකම සමුගත්තා වෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් දැන් මැටිල්ඩා හොඳ කට්ටක් කාලා හොඳ යකඩ ගෑණියක් වගේ යාගේ ජීවිතේට සත්ත්ව ජීවිතේට හුරු වෙලා නිසා يعني නැවතත් ෆොරෙස්ට්‍රි මහත්මිය දීමතිමාලේ දුන්නත් ඇයි ඒක හරි පරිස්සමෙන් ඒක විකුණලා ඒ සල්ලි අරගෙන මේ ලුයිසල් මහතාත් එක්ක සතුටින් හොඳින් හිටියා වෙන්න පුළුවන්. පරිස්සමෙන් ඉස්සරහට ජීවිතේ සාමාන්‍ය තත්ත්වෙන් ගෙවාගෙන ගියා වෙන්න පුළුවන්. ඉතින් මොකවත් කියලා නැහැ. අතනින් කතාව ඉවර කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔක තමයි ඔය කෙටි කතාවේ ඔය සරලව දක්වලා තියෙන්නේ. මම කෙටියෙන් කිව්වේ ඔයා මේ කෙටි කතාව කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් මුලින් ඉඳලා කතාව හොඳට කියවන්න. එතකොට මේ අදහස මේ වීඩියෝ එක බලලා මේ අදහස ඔළුවේ තියාගෙන කතාවත් හොඳට කියුවට පස්සේ ඔයාට අවස්ථා සම්බන්ධයත් හොඳට ඔළුවට ධාරණය කරගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් අහන ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. ඉතින් මේ කතාවේ ලොකු ආදර්ශයක් තියෙනවා. මේ කොහොම කෙසේ වෙතත් මැටිල්ඩාගේ චරිත සම්බන්ධයෙන් මේ වගේ කාන්තාවෝ ඇත්ත ජීවිතේත් ඉන්නවා. ඒ කියන්නේ තමන්ට ලැබිලා තියෙන දේ පිළිගන්න කැමති නැති අය ඉන්නවා. දැන් තමන්ට නැති දේ තියෙනවා කියලා මේ උලුප්පල පෙන්වන්න උත්සාහ කරන අය. ඉතින් එහෙම අය ඇත්තටම යාලා හිතන්නේ නැති වුණාට අවසානයේ ඒ දෙයින්ම යාලට පහතට වැටෙන්න තත්ත්ව එන්න පුළුවන්. විනාශ වෙලා යන්න තත්ත්ව එන්න පුළුවන්. ඒ නිසා තමන්ට තියෙන දෙයින් ඉස්සරහට යන්න බලන්න. තියෙන දේ තව ඩිංග තමන්ගේ උත්සාහයෙන් වැඩි කරගන්න බලන්න. කාටයක් කිසි කෙනෙක්ට කරදරයක් වෙන්නේ නැතුව කිසි කෙනෙක්ට වදයක් වෙන්නේ නැතුව තමන්ට තියෙන දේ තව දියුණු කරගෙන ඉස්සරහට යන්න බලන්න. ඕනි කාන්තාව විශේෂයෙන් ගෑනු ළමයි හරි ආසයිනේ. කාන්තාව ආසයි ලස්සනට ඉන්න, ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්න. ඉතින් එහෙම ඉන්න ඒ වගේ කෙනෙක් තමයි තර මැටිල්ඩත්. ඉතින් එහෙම වුණා කියලා දැන් අපිට දෙයක් නැහැ කියලා අපි ඒක තව කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙලා හරියන්නේ. අපිට පුළුවන් විදිහට අපිට පුළුවන් වෙන්නේ අපි ඒ දේ හම්බ කරගන්න. අපිට අවශ්‍ය දේ අපිම උපයාස අපයා ගන්න අපිට පුළුවන් වෙන්න ඕනි. අපි උපතින්ම පෝසත් නැති වුණත් අපි අපේ පෝසත්කම හදාගන්න මොනවා හරි දෙයක් හදාගන්න අපි විසින් හිත ශක්තිමත් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ලැබිලා තියෙන දේත් එක්ක අපි අපේ ජීවිතේ ටික කොට දාන්න උත්සාහ ගන්න ඕනේ. මම දැකලා තියෙන සමහර පවුල් ඉන්නවා. සමහර කාන්තාව ඇත්තටම පොඩි තැනින් විවාහ වෙලා වුණත් පොඩි තැනින් පටන් ගත්තාට ටික තමන්ගේ උත්සාහයෙන් දියුණු වෙලා තමන්ගේ සැමියටත් හයියක් වෙමින් ජීවිතේ ඉන්න තැනින් ඉහළට ගොඩ දාන කාන්තාව ඉන්නවා. ඒ අතරේ තමන්ගේ සැමියට තියෙන දේවලුත් විනාශ කරලා තමන්වත් විනාශ කරගෙන පහතටම වැටෙන කාන්තාව ඉන්න පවුලුත් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මැටිල්ඩාගේ චරිතය කාන්තාව ගෑනු ළමයි ඕනි කෙනෙක්ට ලොකු ආදර්ශයක්. ඉතින් ඒ නිසා අපිට තියෙන දෙයින් අපි සෑහීමකටපත් වෙන්න ඕනි. අපිට නැති බොරු මවාපෑන් මහ බොරු ලොකු දෙයක් අපි ඔළුවේ මවාගෙන මනෝලෝකික ජීවත් වෙන්නේ නැතුව අපිට සත්‍ය අපිට තියෙන දේ හරහා අපිට නැති දේවල් අපි ළඟා කරගන්න උත්සාහ කරන්න ඕනි. අපිට තියෙන දේ සෑහීමකටපත් වෙලා ඊට පස්සේ අපිට නැති දේවල් ටික අපි ළඟා කරගන්න උත්සාහ කරන්න. අපිට නැති දේවල් එකපාරට අපිට ළඟා කරගන්නත් බෑ. ඒ වගේම අපිට නැති දේවල් මනසෙම වාගෙන තියෙන දේවල් වලට පයින් ගහලා හරියන්නේත් නැහැ. එතකොට අපි තවත් පහතට වැටීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ලොයිසල් මහතාගේ චරිතය ගොඩක් ඉවසිලිවන්ත, ගොඩක් දරා ගන්න, තමන්ගේ බිරිඳව අගය කරන කොච්චර ප්‍රශ්න ආවත් බිරිඳව දාලා යන්න නැතුව බිරිඳව තනි කරන්න නැතුව හිටපු චරිතයක්. හැබැයි හැම පිරිමි කෙනාම එහෙම නැහැ. හැමෝටම එහෙම ඉවසීමක් නැහැ. ඔතනදී ඔය මාලේ නැති වෙච්ච වෙලාවේ වෙන පිරිමියෙක් නම් කේන්ති යන්න පුළුවන්. ඔහොම දරා ගන්න බෑ. තමන්ගේ තියෙන දේවල් ඔක්කොම කැප කරගෙන තමන්ගේ කාලේ කැප කරගෙන ඔහොම මහන්සි වෙලා ඔය දේවල් කරන්න බෑ හැම පිරිමියටම. එක්ක ඔය විවාහය එතනින් කෙලවර වෙන්න පුළුවන්. ඒ අවස්ථාවෙන් පස්සෙම ඒ කඩාකප්පල් වෙලා අයින් වෙන්න පුළුවන්. එහෙම ලොකු ප්‍රශ්න ගොඩක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගැහණු පිරිමි දෙපාර්ශ්වයට මේක ලොකු ආදර්ශයක් ළමයි. පිරිමි ළමයි වුණත් දැනගන්න ඕනි කාන්තාවක් ආශ්‍රය කරාදී තමන්ගේ දැන් ඔයාලා වුණත් ලොකු වැඩි විරපත් වෙලා වැඩිමහල්පත් වෙලා අවුරුදු 18න් පස්සේ වැඩි හිටියෙක්නේ. ඉතින් එතකොට ඊට පස්සේ ඉතින් ඒ වගේ කාන්තාවක් අපිට අදාළ කාලවලට අපිට කාන්තාවක් පිරිමියෙක් හොයා ගන්නවා අපි විවාහයටපත් වෙනවා. ඉතින් එහෙමනේ අපේ ජීවිතය යන්නේ ඉස්සරහට. ඉතින් ඒ නිසා මේ ඒ වගේ අවස්ථාවක කෙනෙක් ආශ්‍රය කරනවා නම් කෙනෙක් ආශ්‍රයයට හොයා ගන්නවා නම් කාන්තාවක් වුණත් අපිට ගැළපෙන්න ඔයාට සිතුවිලි වලට ගැළපෙන කෙනෙක් ඔය වගේ කියන්නේ ඇත්තටම තමන්ගේ තියෙන දේත් පරිස්සම් කරගෙන කියන්නේ ඒ කාන්තාවක් විය යුත්තේ තමන්ට තියෙන දේත් පරිස්සම් කරගෙන තමන්ගේ සාමියාගේ දේවල් පරිස්සම් කරගෙන හැමදේම බැලන්ස් කරගෙන ලස්සනට ඉන්නත් ඕනි තමයි. හැබැයි එහෙමයි කියලා නිකන් විනාශකාරී විදිහට නිකන් තමන්ට නැති දේවල් ගැන හිත එහෙම නිකන් ඒ වගේ ඉන්න ඔය වගේ හිතන කාන්තාව නිකන්
තමන්ට තියෙන දේවල් ගැන වටිනාකමක් නැති දේවල් ගැන හිත දඟලන ඒ වගේ කාන්තාව ඇත්තටම ජීවිතේට ලං කරගන්න හොඳ නෑ. මොකද අපි හොඳට හොයලා බලලා ඕනිම දෙයක් කරන්න මැටිල්ඩා වගේ හිතන කාන්තාව ඇත්තටම තමන්ගේ පවුලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ජීවිතේට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ලොයිසල් මහතාට වගේ හැමෝටම ඉවසීමක් නැහැනේ. ඒ වගේම දැන් ලොයිසල් මහතා උනා කොච්චර ප්‍රශ්නවලට මුහුණ දුන්නාද? ඒක එයා කොච්චර හොඳ කෙනෙක් වුණත් එයාට මොනවා හරි කර්මයක් තියෙන්නේ නැති මැටිල්ඩාව එයා විවාහ කරගන්න. ඒ වගේම මේ වගේ ජීවිතයකට පත් වෙන්නේ ඉතින් මැටිල්ඩාගේ වැඩ නිසානේ. එතකොට ඉතින් ඒ දෙයට අච්චර හොඳට ඉන්න ලොයිසල් මහතාත් මැදිහත් වෙන්නේ. ඉතින් එයාත් මොනවා හරි කර්මයක් කරලා ඇති. ඉතින් ඒ නිසා හොඳට හිතලා බලලා කෙනෙක් අපේ ජීවිතේ ලං කරගන්න කොට උනත් හොඳට හිතලා බලන්න ඕනි. හොඳට හොයලා බලන්න ඕනි. එයාගේ හැසිරීම හොයලා බලන්න ඕනි. Tamanට ගැලපෙන්නේ නැත්නම් ඉතින් දෙන්නම කතා වෙලා අයින් වෙන්න ඕනි. ඒ වගේ එහෙම තියෙනවා. දැන් එහෙම නැත්නම් කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද කියන එක ඔයාලට පේනවනේ. එහෙම නැත්නම් අර ලොයිසල් මහතාගේ ඉවසීමෙන් දරාගෙන ඉන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැති. ඕනිම කෙනෙක් අත්‍තරම කැමති නෑනේ. Tamanට තියෙන දේවල් විනාශ කරගෙන ඔක්කොම ටික නැත්තර නැති කරගෙන දේවල් කරන්න හිතන්නවත් කැමති නෑනේ නේද? ඒ නිසා Tamanට ගැළපෙන විදිහට කෙනෙක් දෙයක් හොයාගන්න උත්සාහවත් වෙන්න ඕනි. රූපේ දිහා බලලා විතරක් කෙනෙක්ව ජීවිතේට ලං කරගෙන හරියන්නේ නෑ. එයාගේ හදවත තුල එයාගේ හිත අස්සේ තියෙන දේවල් දැනගන්න ඕනේ. අර උග්ගසේන සිටුපුත්තුගේ කතාවත් තුල තියෙන්නේ අපිට ඒ ආදර්ශ ගන්න පුළුවන් නේද? උග්ගසේන සිටුපුත්‍රයාට වෙච්ච දේ මතකනේ. ඒ හරහා ඒ ලොකු ආදර්ශයක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම අර ඉතින් කෙනෙක්ව අපිට හොඳට ආශ්‍රය කරලා බලලා එයාගේ හැසිරීම තේරුම් අරගෙන ඕනි ජීවිතයකට ලං කරගන්න. ඒ වගේම කාන්තාවකුත් දැනගන්න ඕනි. තමන්ගේ දේවලුත් පරිස්සම් කරගෙන තමන්ගේ සැමියාගේ දේවලුත් පරිස්සම් කරගෙන නේද? නිකන් බොරු මනෝලෝක වලින් නැතුව තමන්ට තියෙන ඇත්ත ජීවිතේ පිළි අරගෙන ඒ හරහා ඉස්සරහට යන්න වගේම ටික තමන්ට නැති දේවල් ටික දියුණු වෙමින් තමන්ගේ සෝත්සාහයෙන්ම තමන් ළඟා කරගන්න තමන්ගේ විවාහ වුණාට පස්සේ තමන්ගේ සැමියාවත් ඒ කියන්නේ උත්සාහවත් කරමින් හම්බ කරගෙන ජීවත් වෙන්න. හොඳට මොලේ ඇතුව කල්පනා කරලා ජීවත් වෙන්න තත්ත්වයට කාන්තාවක් පුරුදු වෙන්න ඕනි. එහෙම නැතුව ඔහේ නිකම් තමන්ට හිතෙන විදිහට තව කෙනෙක්ට තියෙන දෙයක් තමන්ට නැහැ කියලා ඒක කොහොම හරි ළඟා කරගන්න ඕනිම දෙයක් කරන අදහසින් නිකම් බොරු මනෝලෝකවල ඉඳගෙන තමන්ට තියෙන දේවල් අමතක කරලා නැති දේවල් ලබා ගන්න උත්සාහ කරමින් දඟලනවා නම් ඇත්තටම එතන විනාශයක්. ඒ කියන්නේ අපිට පොඩි දෙයක පොඩි මොහොත ඇති තමන්ගේ ජීවිතේ උස්සලා තියන්න හරි එහෙමත් නැත්නම් තියෙන තැනනොත් ඊටත් වැඩිය පහතටම දාන්න හරි එක පොඩි සුළු මොහොතක් ඇති කියන දේ මේ කතාව තුලින් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් දියමන්ති මාලයක් අර ඉල්ලගෙන ඇවිල්ලා ඒක නැති වුණා. ඒක පොඩි මොහොතෙන් නැති වුණා. මෙලෝ සිහියක් නැතුව අතන ගිහිලා දැන් පාටි එකේ සතුටු සාමිච්චි යෙදුනා. මොකවත් සිහියක් නැහැ. ඒ මොහොතේ සතුටු වෙන්න දැන් ගලුවා. දැන් එතනදී මාලේ වැටිලා Tamanට ඒ වෙනකන් තිබ්බ ජීවිතෙත් අවසානයේ වැටිල්ලට නැති වෙච්ච එක තමයි උනේ. පැහැදිලිද? ඉතින් ඒ නිසා අපිට ඒකෙන් මේ කතාවෙන් ගන්න ලොකු ආදර්ශ ගොඩක් තියෙනවා. ඉතින් ওই දේවල් අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් ෆොරෙස්ටිය මහත්මිය හොඳට තියෙන කෙනෙක්. ඒ වුණාට තියෙන කෙනෙක් වුණාට එයාට තියෙන දේ තියාගෙන එයා ඔහේ ගෞරවයෙන් හිටියනේ. එයාගේ චරිතය තුළ පෙන්වන්නේ ඒකනේ. හරි සයිලන්ට් නිශ්ශබ්ද එයාට තියෙන දේ තියාගෙන ඉන්න චරිතයක්. එයාට තියෙන දේ හරහා එයාගේ පාඩුවේ ගේම ගහපු කෙනෙක්. දැන් මෙයා එහෙම නැහැ. මෙයා මොකද කරන්නේ? නැති දේ තමන්ට නැති දේ ගැන හිත කලබල වුණා. අවසානයේ තමන්ට තිබ්බ දේ තමන්ට නැති වෙච්ච එක තමයි උනේ. පැහැදිලිද? ලොයිසල් මහතා කියන්නේ ඉවසිලිවන්ත කෙනෙක්. ඉතින් කරන්න දෙයක් නැහැ. එයාටත් මෙයාව කසාද බැඳගෙන කරුමයකට කරගහන්න සිද්ධ වුණා. ඒත් ඉතින් අවසානයේ වෙනකන් හිටියා ඉවසිලිවන්ත භාවය නිසා. නමුත් හැම පිරිමි කෙනාටම ওই ඉවසිලිවන්ත භාවය නැහැ. ඒ නිසා අපිට ඕකෙන් ලොකු ආදර්ශ ගොඩක් හැම පැත්තටම ගන්න පුළුවන්. ඔයාලට මං හිතනවා මම මේ කියන දේවල් තේරෙනවා ඇති කියලා. ඔය හරහා තව දේවල් ඔයාලටත් හිතා ගන්න පුළුවන්. පැහැදිලිද? මම මේ ඔයාලට දොරටු ඇරලා දෙන්නේ මේක හිතන්න පැති. තේරුණාද? එක මේ සමාජයේ තියෙන මේ ප්‍රශ්න. මේවා සත්‍ය මේ වගේ කාන්තාව මේ වගේ සිද්ධි අපේ සමාජයේ සත්‍ය සමාජය තුලත් ඕනි තරම් දකින්න තියෙනවා. ඉතින් ඒ අය එහෙම ඒව හිතුවිලි මත විනාශ වෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා. හොඳට හොයලා බලන්න ඔයාලා. ඉතින් ඒ නිසා හොඳට ආදර්ශ ගන්න මේ දේවල් වලින් මේවා විභාගයට විතරක් නෙමෙයි ජීවිතේටත් එකතු කරගන්න. ඉතින් සීන ලෝකයක ඉඳලා හරියන්නේ සත්‍ය ලෝකේ සත්‍ය සැබෑ ජීවිතේ
ඉන්න ඕන. එතකොට සීන ලෝකේ ජීවත් වෙද්දී දැන් ඔයාලා හොඳට බලන්න සීන ලෝකේ ඉන්න කාලේ හිටපු මැටිල්ඩා ඒ සීන ලෝකේ සුන් වෙලා සත්‍ය ජීවිතයට ආවට පස්සේ සැබෑ ලෝකේ කටයුතු කරන්න සිද්ධ වුණා Tamanට ලැබිලා තියෙන ජීවිතෙත් එක්ක යකඩ ගැහණියක් වගේ. පැහැදිලිද? ඉතින් ඒ නිසා එදා ඉඳලම Taman ඒ සැබෑ ලෝකේ ජීවත් වුණා නම් Tamanට තාම සාමාන්‍යයෙන් අර තිබ්බේ ටික හරි තියාගෙන ඉන්න තිබුණා. සීන ලෝකෙක ජීවත් වෙච්ච හින්දා අවසානයේ තිබ්බ සැබෑ ජීවිතේ තිබ්බ ටිකත් නැති වෙච්ච එක තමයි උනේ. ඒ වගේම මේ ඉතින් ඔය එක එක පැත්තට ඕකේ තියෙන සිද්ධිදාමයක් ඕකේ පෙන්ලා තියෙන දේවල් හරහා අපිට මේ ඔය චරිත ප්‍රධාන චරිත තුනක් තියෙනවා. ඒ චරිත තුන හරහා අපිට ගන්න පුළුවන් හිතන්න පුළුවන් පැති ගණනාවක් තියෙනවා. ඉතින් ඒ දේවල් ඔලුවට දාගන්න. ඒ වගේම මේ කතුවරයා විසින් කෙටි කතාවේ චරිත සජීවී විදිහට නිරූපණය කරලා තිනවා කෙටි කතාව තුළ. ඒ කියන්නේ සත්‍ය ස්වરૂපය ඒ මොහොතේ යාළගේ ක්‍රියාකලාප ඒ දේවල් කෙලින් ඩිරෙක්ට් අපිට හිතා ගන්න පුළුවන් විදිහට පෙන්නලා දීලා තිනවා. ලොයිසල් මහතා මොන වගේ කෙනෙක්ද, මැටිල්ඩ මොන වගේ කෙනෙක්ද, ඒ වගේම මේ ෆොරෙස්ටිය මහත්මියගේ ඒ චරිත මොන වගේද එහෙම කියලා පෙන්නලා තිනවා. දැන් මේ ෆොරෙස්ටිය මහත්මිය කොච්චර සල්ලි තිබුණත් එයා එහෙම මැටිල්ඩාට සල්ලි නැහැ කියලා එහෙම එයා ඒ සල්ලි නැති කෙනෙක්ට විදියට සැලකුවේ නැහැ. එයා තමන්ගේ හොඳ මේ හෙලිය කියලා ඕනි වෙලාවක උදව් කරන අදහසින් තමයි එයා හිටියේ. දැන් මැටිල්ඩා නිකන් අර බොරු මන තමන්ට ඇති දෙයක්වත් නැහැ බොරු මනෝලෝකයක ජීවත් වෙන. ඉතින් ඒ වෙනසවල් අපිට හොඳට මේ කතාව හරහා පැහැදිලි වෙනවා. ඒ හරහා වෙච්ච දේවල්, මැටිල්ඩාට සිද්ධ වෙච්ච දේවල් කියන්නේ හොඳ පාඩමක් ඉගෙන ගන්න සිද්ධ වුණා. ඉතින් ඒ හැමදේම ඕක හරහා පැහැදිලිව රචකයා විසින් දක්වලා තියෙනවා. ඉතින් කොහොම හරි ලොකු ආදර්ශයක් දීලා තිනවා මේ කතාව හරහා. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඒ නිසා දැන් මේ හරහා ඔයාට ලොකු ආදර්ශයක් ජීවිතේට පණිවිඩයක් ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය තුළ මේ පාඩමෙන් අහන ඕනෑම ප්‍රශ්නයකට සාර්ථක උත්තර ලියා ගන්න මං හිතනවා ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක මුලින් ඉඳලා අගට නැරඹුවාට ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඔයාලා හැමෝටම ආයෙත් කියනවා මගේ වීඩියෝ එක මුලින් ඉඳලා නැරඹුවාට බොහොම ස්තුතියි. හැමෝටම සුබ දවසක්.